හැම දිනාටම දරුවන් සරණයි. ගිරිබාව සීල සුවරණ පුණ්‍ය භූමියේ සවස් කාලයේ සිදු කරනු ලබන ඖෂධම 108කින් යුත් බේසජ්‍ය පූජාවන් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එම නිසා පළමුවෙන් කවුරුත් සාදු නාදයක් පවත්වා নমස්කාරය කියමු පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสารณගමනං සම්පුන්නං පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා විරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පහාදේත ගිරිබාව සීල සුවරණ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සවස් කාලයේ සිදු කරන ලබන ඖෂධම 108කින් යුත් බේසජ්‍ය පූජාවන් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් පින්වත් ඒ පවුලේ සෑම සිළු දෙනාම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මැයි මාස 18 වන දින ඒ උතුම් ඖෂධ පූජාවේ පුණ්‍ය මහා විපාකයෙන් වසර 19කට පෙර නැසී ගිය පින්වත් ඒ මහත්මියගේ පියා
සෙල්ටන් පෙරේරා ගේ උපන්දිනය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනයි මේ විශේෂ ගිලන්පස්ථාන ඒ වගේම ඖෂධම 108කින් යුත් බේසජ්‍ය පූජාවන් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. මේ පින්කමේ තිබෙන අනුභව බලය පින්වත් පුතාලා දෙදෙනාටත් පවුලේ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන සිතුවිලි ඒ අයගේ හදවත් තුළ දරාගෙන මේ විශේෂ පින්කම සිදු කරන්න. විශේෂයෙන්ම පින්වත් ඒ ලංකානී පෙරේරා මහත්මිය බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගිලන් වුණා වූ සංඝයා වෙනුවෙන් නිතර දම්පැන් පූජාවන් පිරිනමමින් ඒ වගේම මේ වෙන විට සිරස්වාර්ණ පුණ්‍ය භූමියේ උතුම් බක්කුල මහා සෑයත් ඉදිකරමින් යන අවස්ථාවේ ඒ වටා ඉදිකරන බෝධීන් වහන්සේ නමක් පාත්‍රාකාරව ඒ බෝධි ප්‍රාකාරයක් පින්නත් ඒ අම්මගේ දායකත්වයක් මත මේ වෙන විට ගොඩාක් දුරට ඒ වගේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් ඒ වගේ අපමණ පින්කම් ඒ අයගේ ජීවිතේ සිදු කරගෙන අද සවස් කාලේ මේ සිදු කරන ඖෂධම 108ක් සුළුපටු පිනක විපාකයක් නොව ඒ තරම් ආනුභාවයක් ආශිර්වාදයක් සලසවා ගන්න පුළුවන්. ඔබ ඔබේ ජීවිතේ කල්පනා කරන්න යම් පුංචි හෝ රෝග පීඩාවකට යම් බෙහෙතක් හේතක් පානය කරපුවාම ඒ බෙහෙත් වලින් යම් නිරෝගීකමක් උපද්දවනවද? බුදු කෙනෙක් අරමුණු කරගෙන මේ වාගේ ඖෂධම වර්ග 108ක් පූජාවක් විදිහට සිදු කරද්දී ඔබ හැමෝගෙම ජීවිතවල ගොඩාක් නිරෝගී සම්පත්තියම ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්වත් ෂෙල්ටන් පෙරේරා පියාණන් අදට වසර 19කට පෙර තාත්තා මිය ගියත් විශේෂයෙන්ම අද පියාණන්ගේ උපන්දිනය සිහිපත් කරගෙන මේ වාගේ විශේෂ පින්කමක් සිදු කිරීම කෘතඥ වේදී කළගුණ දන්නා වූ සත්පුරුෂ අධ්‍යයනයක් විදිහට ඒ පින්වත් මෞතුමිය අපට සඳහන් කරන්න පුළුවන්. ඒ තරම් ගුණයක්, ඒ තරම් ස්නේහවන්ත භාවයක්, ඒ තරම් පීතෘ ගෞරවයක්, සෙනෙහසක් හදවතේ දරාගෙනයි මේ පින්කම් කරලා තමන්ගේ තාත්තාද කොයි ලෝකවල ඉන්නවද කියන්න දන්නේ නැහැ. ඒ නිසා කොයි ලෝකෙක හිටියත් සමහර වෙලාවට පින් ගන්න බලාපොරොත්තු තැනක ඉන්න පුළුවන්. සමහර වෙලාවට පින් අවශ්‍ය නොවෙන්න පුළුවන්. පින්වත්නි, පින් ගන්න බලාපොරොත්තු තැනක ඉන්නවා නම් අපි මේ දෙන පින් අනුමෝදන් වෙලා තාත්තාගේ සසර ගමන සුවපත් භාවයට පත් කරන්න පුළුවන්. ඒ නිසා පළමුවෙන් කවුරුත් ගෞරවනීය මහා සංඝරත්නය සමග එකට තෙරුවන් වන්දනාවන් සඳහා එකට ගාථාවන් කියමින් තුනුරුවන් වන්දනාව සිදු කරගන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තහා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ
අකාලිකෝ ඒයි පත්සිකෝපනයිකෝ පංචත්තහං වේදි තබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආගුණෙය්‍යෝ පාගුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකත්සාති සාදු 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 පින්වත් ඒ මහත්මියගේ දායකත්වයන් මත සිල් ස්වරණ කාර්ය මණ්ඩලය හරහා පැය ගානක් වෙහෙස වෙලා මහන්සි වෙලා ඖෂධම 108ක් එකින් එකට තම්බාගෙන පෙරාගෙන මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ආසනය මත තැන්පත් කරන්නට යෙදුනා. මීට වසර 19කට පෙර පින්වත් ඒ පවුලේ හැමෝම අතහැරලා අද මේ සංසාර ගමන තනිව ගමන් කරන සෙල්ටන් පෙරේරා පියාණන්ට පින් ප්‍රාර්ථනාවන් සිදු කිරීම අරමුණු කරගෙනමයි මේ විශේෂ පූජාවන් සිදු කරන්නේ. පින්වත් පුතාලා දෙදෙනාටත් පවුලේ හැම දිනාටමත් ඖෂධයක් පාසා ඔබ හැමෝටම හිසේ ඉඳලා දෙපාන්තය දක්වාම නිරෝගී සම්පත්තියම සැලසේවා කියන සිතුවිල්ලෙන් යුක්තවම මේ ඖෂධ පූජාවන් මේ ගාථාවන් මා කියුවට පසුව කවුරුත් කියමින් පූජාව සිදු කරගන්න. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝක ජෙට්ටං නරාසබං ගනසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති අතයි ධම්මේ කායෝ තතහායාති විනාස භාවන් පසන්නං සීතලං සුද්ධං පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය
පතිගන්හාතු මුත්තමං සේවිතං ධම්ම රාජේන පන්තොං සම්භෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං බේසජ්ජං උපනාමිතං ඉන්දනීල වන්න පත්ත සේත කන්ද පාසුරං සත්තු නෙත්ත පංකජායි පූචිතංග සාදතං අංග බෝධි නාමවාම දේවරොක්ක සන්නිබං තං විසාල බෝධිපාද තන්නමාමි සම්බදා ඉමේතේ මහාබෝධි ලෝකනාතේන පූජිතං අහන්ජිතේ නමත්සාමි බෝධි රාජා නමත්තුතේ සුපතිට්ඨිත රත්නානුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාක බවං සුභ මේඝ වනම්භර මේඝ නිබං ජය බෝධි මං පාන මාමි වරං සාදු 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 ඒ උදාාරතර ඖෂධ මෙකෙසි අටකින් යුද්ධයේ සජ්ජ පූජාවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම අපි මීළඟට බලාපොරොත්තු වෙන්නේ උතුම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පින්වත් දරුවන් දෙපළ ඇතුළු පවුලේ සෑම සියලු දෙනාගේම ජීවිතවලට ආශිර්වාදය ලබා දෙන්න. යම් නොපෙනෙන බලවේග දෝෂ උපද්‍රවයක් රෝග උපද්‍රවයක් වෙද්ද ඒ සියල්ලක්ම යටපත් භාවයට පත් කරන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වටා ඔබ හැමෝගෙම ජීවිත අපි පිහිටවනවා. පින්වත්නි, අංගුලිමාල එදා ඒ දමනය වුණේ යම්සේද, නාලාගිරි දමනය වුණේ යම්සේද, ඒ බුදුරජාණන් වහන්සේගේ තිබෙන මහා ආනුභාව ගුණයන් නිසාවෙන්මයි. ඒ නිසා ඔබ හැමෝගෙම ජීවිතවල යම් නොපෙනෙන බලවේග දෝෂ උපද්‍රවයක් එද්ද ඒ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් ඒ සියල්ලක්ම යටපත් භාවයට පත් වෙලා නිරෝගීව සුවසේම දීර්ඝායුෂ ලබන්න, සුවපත් භාවයම ලබන්න ආශිර්වාදයක් රැකවරණයක්ම වේවා කියන සිතුවිල්ලෙන් මේ උතුම් නවග්‍රහ ශාන්ති ආශිර්වාදය ලබා ගන්න. අරහං බුදු ගුණෙන් මගේ ඉරෝගේ අපල දුරු වේවා. ලෙඩ දුක් බිය නොවී කිසෙත්
සැපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා මාරක බාධක වැළකී මගේ පැතුම් ඉටු වේවා විඤ්ඤාචරණේ බලයෙන් අඟහරු දොස් දුරු වේවා වස විස ගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලෝ සප සම්පත් ඉතිරේවා ලෝක විදුතෙදින් මගේ ගුරුගේ දෝෂ දුරු වේවා සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා සිතුමින වැනි රුවන් ගබක ආයුෂ මගේ වැඩි වේවා පුරිස ධම්ම සාරති බල මහිමෙන් සැඩ සෙන සුරාගේ අපල විකල භූත දෝෂ ගැටුම් වැටුම් මා කොඩි වින දුරර සියලු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරු වේවා සත්තා බුදු ගුණෙන් මගේ රාවු අපල දුරු වේවා යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැති වේවා භගවා යන විදුරවියෙන් කේතු අපල දුරු වේවා මගේ කයට බසට සිතට සැපත සතුට වැඩි වේවා
මකර කුම්භ මිථුන තෙරස මාරක බිය දුරු වේවා කැපී කෝටියක්ම දෝස මට ජය මග එළි වේවා සිංහ මේස දනු තුන් රස බාධක බිය දුරු වේවා තිසරණ සරණින් ජයසිරි සුබ සෙත මට ලං වේවා මීන කටක නුහුණු තෙරස සම ග්‍රහ දොස් දුරු වේවා ජීව සිද්ධි බලය මගේ බුදු සරණින් සුරකේවා උසම කන්‍යා තුලා තෙරස සමග්‍රහ දොස් දුරු වේවා දම් සරණින් මගේ අපල දුරු වී සිරි සෙත වේවා රාහු කේතු රවි සඳු කුජ බුධ ගුරු කිවි ශාසන සුරු නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා මගේ ගෙදර අයට මටද ජය සිරි සෙත ලං වේවා සාදු 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 ඒ උදාාරතර නවග්‍රහ ශාන්තිය පිහිට ආරක්ෂාව පින්වත් පවුලේ පොතුණුවන් දෙපළ ඇතුළු හැමෝගෙම ජීවිතවලට වහා ආශිර්වාදයක් වේවා පරිත්‍රාණ ධර්ම දේශනාවන් පින්වත් ඒ මහත්මියත් අරමුණු කරගෙන දරුවන් දෙපළ අරමුණු කරගෙන පවුලේ නම් කීව නොකීව සෑම සිළු දෙනාගේ මත් ජීවිතවලට සෙතක් ශාන්තියක් ජය මංගල්‍යයක්ම උදා වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරගෙන ආශිර්වාදය ලබා ගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යම්තං සම්තං පදං අபிසමිච්ච සක්කෝ උජෝච සුජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සම්දොස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෝක උත්ති සම්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්භෝ කුලේසු
නච ගොද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාක්‍යේමිනෝන්තෝ සම්මේ සත්තා භවන්තෝ සුඛී සත්තා නපරෝ පරං නිකොබ්බේත ඥාති මඤ්ඤේත කන්ත චිනං කන්ති ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජේය මාතා යතානියං පුත්තං ආයෝසායේක පුත්ත මනුරක්ඛේ එවම්පි සම්බ භූතේසෝ මාන සංභාවයේ අපරිමාණං මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසංවාදං අවීරං අසපත්තං තිත්තං චරන්නි සින්නෝ වා සයානෝ වා යාව චන්ස විගත මින්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාවෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසෝ විනය්‍යගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු සබ්බ භයෝ විනස්සතු සබ්බ දුක්ඛා විනස්සතු දේවෝ වස්සතු කාලේන සත්ත සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්නිකෝ අපි සිද්ධ කරගත්තා වූ සකල විද පුඤ්ඤානි සංස ධර්මයන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා සියලු දෙවියෝ සාදු නාදීමේ පින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරගන්න. එත්තාවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නිවන් ලබන මොහොත දක්වාම කවදාවත් පවිට මිතුරන්ගේ ඇසුරක් නොලැබේවා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරක් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාවට පත් වෙන්නටම මේ සියලුම පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා ගාථාව සිදු කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන
මයාකතං අච්චයං කමමේ බන්තේ බෝරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපාටිපන්න අනුත්තර සාදු සාදු සාදු. ගිරිබාබ සීලස්වරණ පුණ්‍ය භූමියේ සවස් කාලයේ සිදු කරන්නට යෙදුන ඖෂධම 108කින් යුත් බේසජ්‍ය පූජාවේ තිබෙන අනුහස් බලවේගී ආශිර්වාදය මැයි 18 වන දිනට පින්වත් පියාණන්ගේ සෙල්ටන් පෙරේරා පියතුමාගේ ජන්මදිනයේ යෙදලා තිබුණා. අද තාත්තා ඒ අය ළඟ නොහිටියත් මේ සංසාර ගමන තනිව ගමන් කරද්දී භව ගමන සසර ගමන සුවපත් භාවයට පත් කරන්න විශේෂ ආශිර්වාදාත්මක පින්කමක් කරලා ඒ පුණ්‍යානුමෝදනාවන් සිදු කරන අවස්ථාව. අතචපන පේතානං කාලකතානං අනුපදක්කිනං අනුපදක්කේය. තාත්තා ජීවත් වෙලා ඉන්න අවස්ථාවන් වලදී තාත්තට අවශ්‍ය කරන කෑම බීම, ඇඳුම් පැළඳුම්, බෙහෙත් එහෙත් යමක් ඉල්ලුවේද ඉල්ලන සියල්ල ඒ මොහොතේදීම ලබලා දෙන්න පුළුවන්කම තිබුණා. අද නමුත් තාත්තගේ ඡායාවක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. අද එතුමා මනුලොව ඉන්නවද දෙව්ලොව ඉන්නවද නරක තිරිසන් ප්‍රේත අසුර කියන දුක්ඛිත ලෝකවලට වැටලා ඉන්නවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ ශාසනයේ දෑගසව්වන් වහන්සේලාගෙන් එක් නමක් වුණ සාරිපුත්‍රයන්න් වහන්සේගේ අම්මා දුගතියට ඉපතටපත් වෙලා පින්වත්නි පින් බලාපොරොත්තුෙන් හිටපු අවස්ථාවන් අපේ දේශනාවල සඳහන් වෙනවා. උන්වහන්සේට පුතේ කියන වචනෙන් ආමන්ත්‍රණය කළේ. ආපස්සට හැරිලා බැලුවා කවුරුවත් පේන්නේ නැහැ. 이르දිමේ බලයෙන් බලද්දි තමයි මහා ප්‍රේතියක් බව දැක්කේ. ඉවසුවයි කතා කළේ අයි පුතේ කියන වචනෙන් ආමන්ත්‍රණය කළේ. ස්වාමීනි ඔබ වහන්සේට පෙර ආත්ම භාවයන් පිළිබඳව බලන්න පුළුවන්. ඔබ වහන්සේ බලන්න මීට ආත්ම භාව කීපයකට එහා පැත්තේදී අම්මා වෙලා හිටියා කීවා. පින්වත්නි පිනක්මයි බලාපොරොත්තු උනේ. පිඬුසිඟා වැඩම කළ පාත්‍රයේ ලැබිච්ච දාන ටික තවත් ස්වාමින් වහන්සේලා කීප නමන්ට පූජා කරලා ඒ පින මවුට අනුමෝදන් කළා. අම්මා ඒ පින අනුමෝදන් වෙලා ඒ දුක්ඛිත ආත්ම භාවයෙන් අත මිදලා ස්වපත් ආත්ම භාවයක් කරා ගමන් කරන්න ඒ පින ගොඩාක් උපකාරයක් බවට පත් වුණා. සමාන සිතුවිල්ලක් ඔබ කොයිතරම් දුර ඈත රටක පළාතක ජීවත් වුණත් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතනා මාත්‍රයක් පාසා කුසල වීතිමයි පින්වත් ඒ මහත්මය තුල දරුවන් දෙපළ ඇතුළු පවුලේ හැමෝගෙම ජීවිතවලට අද උපද්දවන්නේ. තමන් බොහෝම දුකසේ හොයා හම්බ කරගත්ත ධනෙන් අද ඖෂධම වර්ග 108ක් සීල ස්වර්ණ කාර්ය මණ්ඩලය හරහා ඒවා වෙන වෙනම ලබාගෙන වෙන වෙනම තම්බලා පෙරාගෙන මේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ඒ තරම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කම් කළේ. කොයි තරම්නම් ආනුභාවයක් සිතක් තියනවද? ඒ විතරක් නෙවෙයි පසුගිය කාල පරිච්ඡේදයේ සම්බුදු තෙමුගල අරමුණු කරගෙන 5000කට අධික පිරිසක් උදෙසා ඒ දුන්නා වූ දන්සලේ පින්වත් ඒ මහත්මිය කොටස්කාරිනියක් බවට පත් වුණා. ඒ දුන්න දායකත්වයෙන් මත අපට අපූර්වට බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ වගේම දාන පාරමී ධර්මයතාවයක් විදිහට බුදුරජාණන් වහන්සේ සංසාරේ දුන්නු දානයන් මතු කරමින් අපි බොහෝම ගෞරවයෙන් ඒ ආදී පින්කම් සිදු කළේ. ආන් ඒ පින්කම් වල තිබෙන ආනුභාව බලයත් ආශිර්වාදයත් ඒ වගේ මේ පින්වත් පියාණන්ගේ සසර ගමනට ලබලා දෙනවා වගේම සුජීවත්ව සිටින පුතුණුවන් දෙදෙනා ඇතුළු පවුලේ හැමෝගෙම ජීවිතවලටත් ආශිර්වාදයක් බවට පත් වේවා කියන සිතුවිල්ලෙන් යුක්තවමයි මේ විශේෂ පින්කම් සිදු කරන්නට යෙදුනේ. එදා බිම්බිසාර මහරජුරෝ
කෝටි ගණන් ධනෙ වියපෑදම් කරලා වේළුවනාරාම පූජාවන් ඉදි කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සතුරු සිතින් පූජා කරලා රාත්‍රියේ නිදා ගන්න ගියත් එළිය වැටෙනකන් නිින්ද නොගියේ තමන්ගේම ඥාතිවරු වෙන කවුරුවත් නොවේ බුද්ධහාංකුර තුනක් දුගතියට වැටිලා පින් ගන්න බලාපොරොත්තු වෙමින් ආවා පින්වත්නි බුදුරජාණන් වහන්සේට සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේ වදාළේ රජතුමනි මේ වෙන කවුරුවත් නොවේ ඔබතුමාගේම ඥාතිවරු නැවත පිනක් කරලා පිනක් අනුමෝදන් කරන්න කියන වග එදා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා සෑම පින්කමේ මොහොතක් වාරයක් පාසාම පිනේ විපාක ලැබෙන ආකාරය සංඝයාට පැන් ටික පූජා කරද්දී වතුර පොදක් නොතිබුණු අයට දිව්‍ය ලෝකවල පැන් පොකුණු පාල වෙනවා දානි ටික පූජා කරද්දී බත් ඇටයක් නොතිබුණු අයට දිව්‍ය ලෝකවල කාද්‍ය බෝධිය ලැබෙනවා ශරීරේ නූල් පටක් නොතිබුණු අයට වස්ත්‍ර පූජාවන් සිදු කරද්දී දිව්‍ය ලෝකවල සලුපිලි ලැබුණා පින කළා පින අනුමෝදන් කළා දුගතියේ හිටපු සෑම සියලු දෙනාම එතනින් අත මිදලා ස්වපත් ලෝකයන් කරා ගමන් කරන්න ඒ පින ගොඩාක් උපකාරයක් බවට පත් වුණා ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් තමයි මේ විශේෂ පින්කම් පින්වත් මේ මහත්මියගේ දායකත්වයෙන් මත සෑම අවස්ථාවකදීම ඒ පින්කම් සිදු කරමින් එයාගේ ජීවිතවලට ගොඩාක් ආශිර්වාදයක් උපද්දවන්නේ ඒ නිසා ඒ ශක්තිය බලවේගය නැවත නැවතත් ආශිර්වාදයක් බවට පත් වෙලා සුවසේම ගමන් කරන්න උපකාරයක් බවට පත් වේවා කිසිදු ලඩක් දුකක් රෝග පීඩාවක් අතුරු අන්තරාවන් වලට පත් නොවේ නිරෝගීව සුවසේම ගමන් කරන්නටම මේ කරන ලද විශේෂ පූජාමය ශක්තියින් වල තිබෙන ආශිර්වාදයේ ආනුභාවය පින්වත් ඒ මෞතුමිය ඇතුළු ඒ වගේම දරුවන් දෙපළ ඇතුළු පවුලේ හැමෝගෙම ජීවිතවලට උතුම් ආශිර්වාදයක්ම වේවා ඒ වගේම පින්වත් ඒ සෙල්ටන් පෙරේරා පියාණන් වසර 19කට එහා පැත්තේදී ඔබ සියලු දෙනා අතහැරලා මේ සංසාර ගමන තනිව ගමන් කරන්නේ ඒ පියතුමාගේ භව ගමන සුවපත් භාවයට පත් වේවා දුගතියක ඉබදක කරදරයක ඉන්නවා නම් එයින් අත මිදේවා සුවපත් ආත්ම භාවවල ඉන්නවා නම් ඒ සබ තව තවත් වඩා වර්ධනය කරන්නටම මේ පින් උපකාරයක්ම වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න අභිවාදන සීලෙස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිජ්ජතු සියලුම දෙනාට තෙරුවන් සරණයි